අද මං කන්න යන්නේ cookies. Mama, a girl behind you. තෝනේද මගේ කේක් ටික කෑවේ? ඌ එලවන්න තාත්තට එන්න ගොම තාත්තා එළුවට වතුර ගහනවා. In nomine Patris et මට ඔක්කොටම කලින් කල්ලා බලන්න ඕනේ චීස්. මං හිතන් හිටියේ චීස් කේක් කියන්නේ මෙන්න මේකට කියලා. මොකද්ද මේ කෙහෙල් මල කියලා Google Lens එකෙන් බලපුවම මට හම්බුනේ මෙන්න මේ නම. බාස්කේ. ඕකෝය රෝස් පාන් වාටියක් වගේ තිබ්බට මේක කොච්චර රහයිද කියන්නේ කවදාවත් නැතුව මගේ කටින් සද්දෙකුත් ආවා. මේකට මම දෙනවා 9.5. බාස්කේ. මං හිතන්නේ මන් දාගපු තඩිම කුකීස් තියෙන මෙයාලගේ. තඩිය විතරක් නෙමෙයි කිච්චිම කුකීස් තියෙනෙත් මෙයාලගේ. බර්ත්ඩේ කේක් ෆ්ලේවර් එකට මන් දෙනවා 10න් 8. ඊළඟ බිස්කෝතුව නම කොකනට් කේක්. සම්බෝල නයිස් බිස්කට් පොල්ඩර් වගේ දේවල් කන්නාද කට්ටියට තමයි මේක. Unfortunately. මං ඒ කට්ටියගේ කෙනෙක් නෙවෙයි. ඒකින්ද මම මේකට දෙනවා 10න් 7. ට්‍රිපල් චොකලට් කුකි එකට වයිට් චොකලට් කුකි එකට නම් 10න් 10ක් දීලත් මදි ඇත්තට. මේවල ඉස්සරහ පැත්ත. මේවිල්ල ඒකේ පිටිපස්ස පැත්ත. මේක ක්ලාසික් චොකලට් චිප් කුකි එක. ඉතින් ඒකේ කියන්නේ ක්ලාසිකල් රහ. මේ රෝස් මිල්ක් කුකි එකෙන් එන්නේ හලුඩයි වයිට් චොකලට් රහකුයි. hello කරුණා විදිහට මන් දෙනවා 10න් 10. you bitch. මෙයාලගේ චොකලට් බිස්කට් පුඩින් ගන්න කියලා වැඩන්නේ. එකපාර පෙට්ටි 10කට උනත් තරලා දාන්න පුළුවන්. මේ කියන්න අමතකුණා. ඔයාලට කොකනට් චීස් ෆ්ලේවර් එකයි රෝස් මිල්ක් ෆ්ලේවර් එකයි ගන්න පුළුවන් මැයි මාසේ අන්තිම වෙනකම් විතරයි. oh my god what is that happy birthday නෝකෝ. ඔයාගේ දනිස් පොල් කඩවල වතුර අඩුවෙන් සතුට වැඩියෙන් ඉතිරේවා.